AI මොනටයිසේෂන් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති බොහෝ දෙනෙකුට දැනගන්නට අවශ්‍යයි කොහොමද insulanka.com වෙබ්සයිට් එකේ එහෙම නැත්නම් insulanka corporate platform එකේ freelance partner කෙනෙක් විදියට sign up වෙන්න කියලා. මොකද freelance partner කෙනෙක් විදියට sign up වුණාම තමයි ඒ අදාළ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න, reserve කරන්න, ඒ වැඩසටහන් වලට join වෙන්න අවකාශය ලැබෙන්නේ. ඉතින් මේක තරම් අපහසු කාරණාවක් නෙවෙයි. නමුත් අපේ දැනට ඉන්න සමාජිකයන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් තියෙනවා සහ උන්ට පහසුයි මේ sign up ක්‍රියාවලිය step by step පියවරෙන් පියවර පැහැදිලි කරපු කුඩා වීඩියෝ පටයක් තිබුණා නම් කියන එක අපිට ලැබිච්ච නිසා මේ ස්ක්‍රීන් රෙකෝඩින් එක මම කරන්නට තීරණය කළා. එතරම් අපහසු නෑ. ඔයාලට මේ වෙනකොට ලින්ක් එකක් ලැබෙන්නට පුළුවන් ඔයාගේ යාළුවෙක්ගෙන් හෝ නැත්නම් යම්සි සෝස් එකක් හරහා මේ වෙබ්සයිට් එකට එන්නට පුළුවන් ආකාරය. කෙලින්ම මේ වගේ හෝම් පේජ් එකට මේ ඇක්සස් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෝම් පේජ් එකට ඇවිල්ලා තියෙනවා නම් මෙනු එකේ නැත්නම් මොබයිල් එකේ නම් මෙනු දකුණු පැත්තේ උඩ කෙරෝලේ මෙනු අයිකන් එක ක්ලික් කරලා මෙනු එකට යන්න පුළුවන්. achievers මෙනු එකට ගිහිල්ලා achievers මෙනු එකේ freelance sign up කියන මෙනු අයිටම් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ වගේ sign up page එකට යන්න පුළුවන්. ඉතින් පහසුවෙන් sign up වෙන්න පුළුවන්. ලොකු තොරතුරු ගොන්නක් ඔයාලගෙන් ඉල්ලන්නේ නැහැ. දැනටමත් sign up වෙලා තියෙන අයට මේක අදාළ වෙන්නේ නැහැ. යාලට log වෙන්න පුළුවන්. අදාළ username password දාලා log වෙලා ඒ reservations කරන්න පුළුවන්. ඔයාලට අලුතෙන් වගේ යාළුවෙක් මාගෙන් කවුරු හෝ හරහා මොනියම් විදිහකින් ඔයාලට මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන් වුණා නම් ඍජුවම මේ page එකට අවශ්‍ය link එක ලැබිලා තියෙනවත් පුළුවන්. එහෙම නැත්නම් freelance sign up මෙනු අයිකන් එක ක්ලික් කරලා මෙතෙන්ට එන්න පුළුවන්. මෙතන ලොකු තොරතුරු ගොන්නක් අවශ්‍ය නැහැ. මෙතනට ඔයාගේ ඊමේල් එක නිවැරදිව ටයිප් කරන්න. නිවැරදිව ටයිප් නොකළොත් ඔයාට ඊමේල් එක ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද sign up මේ එක කන්ෆර්ම් කරලා ඊමේල් එකක් ලැබෙනවා. ඉතින් ඒ නිසා නිවැරදිව ටයිප් කරන්න. යම්සි වැරද්දක් වුණොත් ඔයාලට මේ sign up process එකේදී ඔයාලා profile dashboard එකට ගිහිල්ලා check කරනකොට වැරද්දක් තියෙනවා නම් නැවත සකස් කරලා edit කරලා මේ අවශ්‍ය නම් email එක verify කරන්නත් පුළුවන්. මෙතන email එක සටහන් කරන්න විතරයි තියෙන්නේ. ඉතා සරලව. ඊළඟට ඔයාගේ නම සඳහන් කරන්න. මේ ආකාරයට ඊට අමතරව වැදගත් වෙනවා ඔයාලගේ WhatsApp අංකය අපිට කන්ටැක්ට් කරන්න තියෙන ප්‍රධාන මාර්ගය පහසු මාර්ගය ශ්‍රී ලංකාවේ නම් ඔයාලට 94 select කරන්න වෙනත් රටකට ඒ අදාළ රටේ country code එක select කරන්න පුළුවන්. මේ ආකාරයට දුරකථන අංකය නිවැරදිව සටහන් කරගන්න WhatsApp දුරකථන අංකය. මෙතනින් ඔයාලට කැමති ඒරියා එකක් මොකද අවශ්‍යයි එක මේ ඔප්ෂන් එකක් හරි සිලෙක්ට් කිරීම අවශ්‍යයි ප්‍රොසීඩ් වෙන්න sign up කාර්යාලයෙන් මේ කාර්ය මේ ෆුල්ෆිල් කරන්න. ඒ නිසා මාකටිං හෝ ඩිසයින් හෝ වෙබ් ප්ලැට්ෆෝම් ආදී වශයෙන් අර යම්කිසි මේ ශේෂ්ත්‍රයක් හෝ කීපයක් හෝ සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට අමතරව මේ I am not robot කියන මේ Google reCAPTCHA එක මේ ටික් කරන්න ඒක අවශ්‍යයි. මෙච්චරයි තියෙන්නේ. sign up බටන් එක ක්ලික් කරලා දැන් ඔයාලා ඉතා පහසුවෙන් මේ අවස්ථාවේ sign up වෙනවා. දැන් sign up වුණ ගමන්ම ඔයාලා මේ dashboard එකට ඔයාලගේ profile dashboard එකට යනවා as insulanka freelance partner. ඉතින් මෙතන ඔයාලට සියලු තොරතුරු දැන් මොබයිල් එකේ නම් මේක යටින් යටට ලැබෙයි. මේ වගේ columns දෙකක් එන්නේ නැහැ. ඉතින් ඔයාලගේ personal information තවදුරටත් address update කරන්න අවශ්‍ය නම් පුළුවන්. email එක check කරලා බලන්න email එක නිවැරදිව තියෙනවද? phone number එක නිවැරදිව තියෙනවද? මොකද මේ වෙනකොට ඔයාලට email එකක් ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. email එක වැරදි නම් දාලා තිනවා මෙතන මේ email එක මේ වෙනකොට ගිහිල්ලා නැහැ. මොකද මේ email එක
චෙක් කරලා මෙතනින් ඔයාලට පුළුවන් ඊමේල් එක වැරදි නම් අප්ඩේට් කරන්න. ඉතින් ඔයාලට මෙතන යට තියෙනවා යටටම ගියාම edit profile details ගියොත් ඔයාලගේ profile details තවදුරටත් සියලුම details අවශ්‍ය නම් උපන්දිනය gender ඒ දේවල් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පසු කාලීනව අවශ්‍ය වෙන්න පුළුවන් certification වගේ දේවල් සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව අප්ඩේට් කරන්න පුළුවන්. මේවා අනිවාර්යයෙන්ම එකපාරම අප්ඩේට් කරන්න ඕනේ නැහැ. දැන් මේ ප්‍රමාණවත් වලට වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. නමුත් තොරතුරු නිවැරදි කියලා බලන්න මේ ඕනම දෙයක් වෙනම අප්ඩේට් කරන්න යන්නත් පුළුවන්. වැදගත් වෙනවා මේ ලින්ක් එක. මේක මෙහෙම සිලෙක්ට් කරලා කොපි කරන්න ගියොත් වැරදින්නටත් පුළුවන්, හිස්තැන් තියෙන්න පුළුවන්. ඒ නිසා copy invited link කියන එක ක්ලික් කරලාම මේ link එක ගන්න. මේ link එක ඔයාලගේ යාළුවන්ට invite කරන්න, යාළුවන්ට සම්බන්ධ වෙන්න උදව්වට මේ link එක යවන්න පුළුවන්. ඉතින් හැබැයි සමහර විට ඔයාලට මේ අවශ්‍ය වෙනවා ඍජුවම ඔයාගේ යාළුවට පහසු වෙන්න මේ ඔරියන්ටේෂන් වීඩියෝ එක තියෙන ලින්ක් එකටම යන්න ඕන නම් අපි මෙතනදී ඒ ලින්ක් එකේ මේ මම මේ ආකාරයට සටහන් කරගන්නම්. මේ මොකද මේ මෙසේජ් කියන මේ සෙක්ෂන් එකට ගියේ මේ AIM-M-orientation මෙන්න මේ ලින්ක් එක අපි උදාහරණ ගත්තොත් මේ ලින්ක් එක මෙතෙන්ට යන්න ඕන නම් මම ප්‍රොෆයිල් ඩෑෂ්බෝඩ් එකට යන්නම්. මේ විදිහට මෙනු එකේ මට ලින්ක් එකක් මේ තියෙන මේන් ලින්ක් එක ප්‍රශ්නයක් නෑ. මේ ලින්ක් එකෙන් ගියාම ලියාපදිංචි වෙන්න යාට පුළුවන් ප්‍රොෆයිල් මේ sign up මෙනු එකට ගිහලා sign up මෙනු අයිටම් එක ක්ලික් කරලා එතනට යන්න. නමුත් තා පහසුවෙන් යන්න ඔයාලට හිතෙනවා නම් ඔයාලට sign up මේ කෙලින්ම sign up වෙන්නට අවශ්‍ය කරන page එකට යන්න ඕන නම් හෝ නැත්නම් ඒ යන්න ඕන link එක ඔයාලට sign up link එක හෝ වෙනත් පිටුවකට හෝ මෙන්න මේ පිටුවට හෝ කොයම් හෝ පිටුවකට යන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ ඒ link එක copy කරලා ගන්න. link එක copy කරලා ගත්තාම ඔයාලට පුළුවන් මෙන්න මෙතන බලන්න create a custom inviting link කියලා තියෙනවා. එතකොට ඒක ඔයාලා සාමාන්‍ය sign up මෙතනින් ගිහලා sign up freelance sign up කියන item එක කරා ගිය link එක හෝ orientation එකේ link එක හෝ AI master class එකේ විස්තර දෙන link එකට හෝ ගිහිල්ලා ඒ අදාළ කැමති link එකක් ඔයාලට කැමති තැනට එයාව යොමු කරන්න ඕන නම් ඒ link එක මෙතනින් paste කරලා create generate link කියන බටන් එක ක්ලික් කරා නම් ඔයාට ඒ අදාළ link එකටම යන්න පුළුවන් affiliate link එක ලැබෙනවා මේ විදිහට. ඉතින් ඒකත් select කරලා මෙහෙම ගන්න යන්න එපා. copy to clipboard කියලා ක්ලික් කරපුවාම ඔයාට copy වෙනවා. මේක ඔයාගේ යාළුවට යවන්න. sign up link එක මෙතෙන්ට දාලා generate කරා නම් ඔයාට කෙලින්ම sign up page එකට යාට ඔයාගේ affiliate මේ link කරා යවන්න පුළුවන්. orientation link එක අරගෙන මෙතෙන්ට දාලා orientation link එකට අදාළ මේ affiliate link එක generate කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෙලින්ම AI monetization master class එකේ විස්තර තියෙන මේ reserve කරන්න අවශ්‍ය කරන page එකට යවන්න ඕන නම් ඒ link එක මෙතෙන්ට මේ paste කරලා generate link කියලා ඔයාගේ link එක copy කරගෙන ඒ link එක අදාළ මේ යාළුවට හෝ අදාළ ඔයාගේ මේ අවශ්‍ය කෙනාට යවන්න පුළුවන් උදව්වක් වශයෙන් පහසුවක් වශයෙන්. ඒ වගේම මේ step by step මේ පැහැදිලි කරලා තියෙන මේ screen recording එකත් ඔයාලට ඕන නම් මම මේ අපේ group එකේ සඳහන් මේක මේ upload කරන්න මෙතන ඒ වීඩියෝ එකත් යවන්න පුළුවන්. ඉතින් එයාලට ඊට අමතරව මේ top up කරන්න කොහොමද කියන කාරණාව මේ විදිහට මුදල් මේ අපිට මේ $10ක් ගෙවන්න දැන් පළවෙනි වැඩසටහන නොමිලේ. ඊට පස්සේ යාලට වැඩසටහන සම්බන්ධ වෙන්න ඕන අවශ්‍ය නම් මුදල් ගෙවන්න පුළුවන්. ඒ හැබැයි මේ ඉන්වයිටින් ලින්ක් එක ලබා දීලා ඒ හරහා පුද්ගලයන් පහකට වැඩි ප්‍රමාණයකින් සම්බන්ධ වුණොත් එහෙම පහක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනකොට මෙතන top up කරන්න පුළුවන්.
points මෙතන enable වෙනවා මෙතන points මේ click කරලා මෙතන points 5 6 7 හෝ 10 හෝ click කරපුවාම ඔයාගේ wallet එකට ඒ cash විදිහට ඒ points ඒ කියන්නේ අපි එක sign up එකකට එක point එක බැගින් ලැබෙනවා ඒක පහසුවක් ඒක මේ ඔයාටත් ලැබෙනවා ඒ වගේම ඔයාගේ යාළුවටත් ලැබෙනවා ඒ ගැන සතුටු වෙන්න මොකද ඒක ඔයා එයාගේ යාළුවගේ link එකකින් sign up වෙන්න ඉල්ලුවොත් එහෙම sign up වෙන්න එක යාළුවට කරන මොකද යාළුවාට මේ උදව්වක් විදිහට ලබා දෙන අවස්ථාව වෙනුවෙන් එයාට ලැබෙන reward එකක්. ඉතින් ඔයාටත් ඒ අවස්ථාව තියෙනවා. ඔයාටත් ඒ affiliate link එක යවලා ඒ අවස්ථාව ගන්න පුළුවන් නැත්නම් මේ $10න් 5ක් වාට top up කරගන්න පුළුවන් වුණොත් ඉතුරු 5 පමණයි ගෙවන්න ඕනේ. ඉතින් මේ ක්‍රෙඩිට් කාඩ් එකකින් හෝ ඩෙබිට් කාඩ් එකකින් ඒ අවශ්‍ය වූ විට ගෙවන්න. හැබැයි 10ට වඩා අඩුවෙන් ගෙවන්න බෑ. එකවර 10ක් තමයි අවම ගෙවන්නට තියෙන මුදල. පසුව ඔයාලට පුළුවන් වැඩිපුර තියෙනවා නම් ඔයාගේ points වැඩිපුර තියෙනවා නම් ඔයා cash මේ top up කරපු වැඩිපුර තියෙනවා නම් ඔයාට transfer කරන්න පුළුවන් වෙනත් යාළුවෙකුගේ FP code එක තියෙනවා නම් transfer කරන්න පුළුවන්. මම මෙතන පොඩ්ඩක් පෙන්නන්නම්. මේක පහසුයි $10ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් මම එකවර ගන්න පුළුවන්. මේ විදිහට payment එක කරන්න. මම ඉතාලම පහසුයි. Stripe payment gateway එක තියෙන්නේ බොහොම secure බොහොම ආරක්ෂිතයි. කිසිදු ගැටලුවක් ඇති වෙන ලෝකෙ තියෙන ආරක්ෂිතම මේ payment gateway එකක් Stripe. ඉතින් මෙතන ඔයාලට අදාළ email එක එනවා මේ credit card තොරතුරු ටික දාන්න මේ දාලා මෙතන click කරලා මේ pay කරන්න. ඉතා පහසුවෙන් ඔයාලට $10ක මුදල ගෙවන්න පුළුවන්. ගෙවලා වැඩසටහන වලට සම්බන්ධ වෙන තීරණය කරායින් පස්සේ pay කියන බටන් එක ක්ලික් කරායින් පස්සේ payment එක ඕකේ වෙලා automatically ඔයාගේ dashboard එකට යයි. දැනට මම payment එක මෙතන කරන්නේ නැහැ. back යනවා. මෙන්න මේ කාරණා ටික තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ. ඔයාලගේ link එක හරහා සම්බන්ධ වෙච්ච පිරිස වැඩි වෙනකොට මෙතන people in network සහ ඊට අදාළ points ප්‍රමාණය point balance එක පෙන්වන්න පුළුවන්. ඒ top up කරාගෙන පස්සේ මෙතන cash wallet එකේ ඒ points ප්‍රමාණය මෙතනින් අඩු වෙලා point balance එක අඩු වෙලා මෙතන 5ක් හෝ 10ක් හෝ පෙන්වන්න පුළුවන්. ඔයාලා payment එකක් කරපුවාමත් top up කරලා මෙතනට ආවහම $10 නම් 10 මෙතන සඳහන් වෙනවා. ඔයාලා මේ වැඩසටහනට join වෙන නැත්නම් reserve කරලා වෙලාවට මුදල් කපා ගන්නේ නැහැ. reserve කරන වෙලාවට join වෙන වෙලාවේදී ඒ දාට ඔයා join වෙන වෙලාවේදී අදාළ වැඩසටහනට මේ නොමිලේ වැඩසටහනක් නෙවෙයි නම් ඒක payment කරන්න ඕන වැඩසටහනක් නම් ඔයාගේ wallet balance එකකින් අදාළ මුදල අඩු වෙනවා. ඔයා වැඩසටහන වැඩියෙන් ගන්න ඒ අඩු වැඩසටහනකට කපා ගන්න මුදල අඩු වෙනවා. ඒක වැඩසටහන 10ක් 15ක් ගන්න කියන අරගෙන තියෙනවා නම් ඔයාලා රුපියල් 500ක් වගේ නැත්නම් ඩොලර් 1.5ක් රුපියල් 700 ගණක් වගේ මුදලකට දක්වාම අඩු වෙනවා. ඉතින් ඉදිරියට මේ අපින් වැඩසටහන දිගටම ගන්න කෙනෙකුට රුපියල් 450 500ත් අතර පොඩි මුදලක් ඩොලර් 1.5ක 1.50ක මේ මුදලක් ගෙවලා මේ වැඩසටහන් වල සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ මෙතන ඔයාලා මේ join reserve කරායින් පස්සේ මේ මෙතනින් සඳහන් වෙනවා reserve වැඩසටහන මේ sorry මේ මෙතන දැන් සඳහන් වෙන්නේ නැහැ. reserve කරායින් පස්සේ මෙතන appear වෙනවා මොන වගේ වැඩසටහන සම්බන්ධ වෙලා තියෙන කියලා. ඒ වගේම දිනයත් එක්ක මේ available මේ විදිහට දැක්වෙනවා. ඔයාලට මෙතනින් enroll වෙන්න පුළුවන්. මෙතනින් enroll වෙන්න පුළුවන් ඉන්නේ ඉදිරියේදී තියෙන කලින්ම තියෙන වැඩසටහනට. ඒ වැඩසටහන මොකක්ද කියන කාරණාව මෙතන සඳහන් වෙන්නේ ඉදිරියේ දින කලින්ම වැඩසටහනට. වැඩසටහන ගැන දැනගෙන reserve කරන්න ඕන නම් AI monetization master class එකේ link එකට ගිහිල්ලා අදාළ වැඩසටහන තෝරගෙන මේ විදිහට මේ වැඩසටහන සම්බන්ධ වෙන්න ඕන නම් මේ විදිහට reserve කළොත් මෙතනට හැබැයි මෙතනින් reserve කරා නම් ඒත් දැනට පළවෙනි වැඩසටහන වෙන ඕක පළවෙනි මේ අපි සම්බන්ධ වුණේ පළවෙනි වැඩසටහනට ඒ පළවෙනි වැඩසටහන සම්බන්ධ වෙනවා. නමුත් ඔයාට පළවෙනි වැඩසටහන නෙමෙයි නම් සම්බන්ධ වෙන්න ඕනේ ගිහිල්ලා ලිස්ට් එකේ බලලා අදාළ වැඩසටහන රිසර්ව් කරන්න පුළුවන්. එතකොට මෙතන link එක available වෙච්ච ගමන් link join now කියන එක okay වෙනවා. හැබැයි ඒ button එක enable වෙන්නේ පැය භාගයකට කලින් වැඩසටහන start කරන්න join now button එක එන්නේ link එක අපි upload කරපුවාම link එක upload කරලා ඉවර වෙනා
උනත් ජොයින් වෙන්න පුළුවන් ඉන්න පැය භාගයකට කලින් ඒතොර enable වෙනවා. ජොයින් වුණාගෙන් පස්සේ check out button එක ඔයාලට ඔයාලට දකින්න ලැබෙයි. check out button එකත් enable වෙන්නේ වැඩසටහන ඉවර වුණාගෙන් පස්සේ. වැඩසටහනේ වෙලාව අවසන් වුණාගෙන් පස්සේ check out වෙන්න පුළුවන්. ඉතින් මෙතන මේ විදිහට මේ රිසර්ව් වුණා කියලා තියෙනවා මේ තෝරපු වැඩසටහන. check in වුණාන් පස්සේ මෙතන check in කියලාත් check out වුණාන් පස්සේ check out වුණා කියලාත් ඒ වැඩසටහන සම්පූර්ණ කරපු වැඩසටහන ප්‍රමාණය මෙතනත් ඊට ඒ වැඩසටහන සම්පූර්ණ කරායින් පස්සේ මේ certification button එක on වෙනවා. certification button එක on වුණායින් පස්සේ සම්බන්ධ වෙලා සම්පූර්ණ කරපු වැඩසටහන වෙනුවෙන් certification එක තොරතුරු verify කරලා මේ button එකෙන් ගියාම තොරතුරු verify කරන්න ඉල්ලනවා. ඉල්ලලා ලැබුණායින් පස්සේ certification එක issue වෙනවා. issue වෙච්ච certification එක download කරන්න පුළුවන්. ඒක නැවත issue කරගන්න බෑ. නැවත download කරගන්න හැබැයි පුළුවන්. ඕන වෙලාවක ගිහිල්ලා download කරන්න පුළුවන්. හැබැයි ඒ නම් ගම් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ පළවෙනිම අවස්ථාවේදී පමණයි. මොකද නැත්තම් නම් කීපයකට සර්ටිෆිකේෂන් දෙක තුනක් ඉෂුව කරගන්න බෑ. තමාගේ නම් වෙන්නේ එක වැඩසටහනකට එක සර්ටිෆිකේෂන් එකක් සම්පූර්ණ කරපු වැඩසටහන එක සර්ටිෆිකේෂන් එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. රයිට් මම හිතනවා ප්‍රමාණවත් මේ වීඩියෝ එක නැත්තම් දිග වෙනවා. මේ කරුණ ටික ඔයාලට චේන්ජ් මේ ඔයාලට සාමාන්‍යයෙන් යූසර්නේම් පාස්වර්ඩ් විදිහට මුලින්ම ලැබෙන්නේ FP කෝඩ් එක යූසර්නේම් පාස්වර්ඩ් එක විදිහට මෙන්න මේ කෝඩ් එක සේව් කරගන්න. යූසර්නේම් එක ඔයාගේ ඊමේල් එක විදිහට ඔයා දුන්නු එක ඒක දිගටම තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒක ඩිෆෝල්ට් ලේසියට අපි ලබා දුන්න අවස්ථාවක් වෙනම යූසර්නේම් පාස්වර්ඩ් ඉල්ලන්නේ නැතුව ඔයාලට පුළුවන් ආරක්ෂිතව මේ change password ගිහිල්ලා දැනට තියෙන පාස්වර්ඩ් එක විදිහට මේ අංකය දාලා අලුත් පාස්වර්ඩ් එකක් මේ ලබා ගන්න. ඒ වගේම යූසර්නේම් එකත් ඊමේල් එකට අමතරව ඔයාගේ කැමති යූසර්නේම් එකක් විදිහට මාරු කරගන්න. ඒතර ඊමේල් එක වෙනම තියෙනවා, යූසර්නේම් එක වෙනම සිස්ටම් එකකින් අඳුනගනීවි. මේ විදිහට ඔයාලට ඉස්සරහට තව ගොඩක් දේවල් ආයතන ඒ කටයුතු කරන්නට අවශ්‍ය කරන අමතර දේවල් මෙතන තියෙනවා. මෙතන මුදල් මේ ෆන්ඩ්ස් ට්‍රාන්ස්ෆර් කරන්න දැන් ඔයාගේ මුදල් යම් කිසි හේතුවක් නිසා මේ යාළුවෙකුට ට්‍රාන්ස්ෆර් කරන්න ඕන නම් මේ විදිහට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. දැන් මෙතන ට්‍රාන්ස්ෆර් බටන් එක එවුවට එන්නේ නැහැ. මොකද මෙතන කෑෂ් බැලන්ස් එකක් තියෙන්නට ඕන ට්‍රාන්ස්ෆර් ඔප්ෂන් එක වැඩ කරන්න. ඉතින් ට්‍රාන්ස්ෆර් ඔප්ෂන් එක වැඩ කරන්න දැන් පස්සේ ඔයාලකින් ඉල්ලන්නේ ඒ කාටද යවන්නේ කියන FP කෝඩ් එක යාළුවගේ මේ වගේ යාළුවට හෝ ඔයාගේ කවුරු හරි කෙනෙකුට එයාටත් ලැබෙනවා සයින් අප් වුණාම මේ වගේ කෝඩ් එකක්. ඒ කෝඩ් එක දාලා එයාට කීයද යවන්නේ කියලා සටහන් කරලා සෙන්ඩ් කරා නම් එයාගේ account එකේ මෙතන කෑෂ් wallet එකට මේ මුදල් ප්‍රමාණය ලැබෙනවා. right එහෙනම් බොහොම ස්තුතියි ඔයාලා මේ sign up process එක පිළිබඳව දැනුවත් වීමට සම්බන්ධ වුණාට. අපි මේ හමු වෙමු AI monetization class එකේදී. Open up the door, step into the light. Algorithms humming in the day and night. This isn't just code, it's a new state of mind.